ආයිබෝවන් සිරිලක් ගොම්මියෝ වීඩියෝ channel එකෙන් තමයි අපි හම්බෙන්නේ. එතකොට ඔබතුමාලා මගේ වීඩියෝ බලලා තියෙනවා. වීඩියෝ බලලා හොඳයි කියලා තියෙනවා. මගේ අඩුපාඩු ටික පෙන්නලා තියෙනවා. ඔබතුමාලා ඇත්තෙන්ම මේ වෙනකොට බාල පරම්පරාව හුඟා කුසිකර්මයට ජඹුරු වෙලා තියෙනවා. ඒක මට තේරෙනවා. මට මේ කතා කරන අයගේ හැටියට අල වර්ග, ඉඟුරු, කහ, බුලත් සෑම දෙයක්ම ඉල්ලීම වැඩි මට. එතකොට මට ඇත්තෙන්ම බුලත් දළු එහෙම දැන් දී ගන්න බැරි තත්යකටපත් වෙලා තියෙනවා. එතකොට මම තියෙන හැටියට පුළුවන් හැටියට හැම කෙනෙකුටම බෙදලා දෙනවා. ඒ හින්දා ඔබතුමාලා වවන්න ජය ගන්නවා කියන එක ඇත්තෙන්ම මුතුන් මිත්තෝ කියලා තියෙන්නේ නිකන් නෙමෙයි. ඒ හින්දා දිනපු හැම කෙනෙක්ම දිනලා තියෙනවා. වවපු කෙනෙක් දිනලා තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම වවන්න ලැහැත්ති කරගන්න. දැන් අපිට මේ වෙලාවේ පොඩි විවේකයක් තියෙනවා. විවේකයේ තියෙන්නේ පොළව හදාගන්න. මේ වෙලාවේ මම මේ සැරේ පුංචි වීඩියෝ එකක් ඔබතුමාලාට දෙන්න හදන්නේ. මේ වෙනකොට මම ලංකාවේ බීජ වර්ග හැම තැනටම ගිහිල්ලා තියෙනවා. ඒකට බීජ ටික ගෙනිච්චයන් පස්සේ හදනකන් තියාගන්න විදිය මම පෙන්නලා නැහැ. ඒක මගේ ලොකු වරදක්. ඒකට මම අද පෙන්නන්නේ ඔබතුමාලාට මගෙන් මේ වෙනකොට ගෙනිහිල්ලා තියෙන අයත් ගෙනියන්න ඉන්න අයගේ බීජ ටික ගෙනිච්චාම මාසයක් දවස් 20ක් 25ක් වෙනකන් තියාගන්න විදියක්. ඔයාලා ගෙනිහිල්ලා ඕක මුල්ලක දානවා. එහෙම නැත්නම් කවරේ තියලා ඉවරලා ඒ ටික වේලුණාන් පස්සේ මට කතා කරනවා ඉඟුරු ටික වේල්ලා මාමි කියලා. නෑ මම ඒක කරපු වරද ඇත්තෙන්ම මම ඔබතුමාලාට මේ ඉඟුරු ටික ගෙනහිල්ලා වැල්වල ටික ගෙනහිල්ලා තියාගන්න විදිය පෙන්වලා තිබ්බේ නෑ. මම අද පුංචි වීඩියෝ එකකින් ඔබතුමාලාට පෙන්වනවා ඒක ගිහින් තියාගන්න ක්‍රමය. එතකොට මේක පොළවේ කොටන්න නැතුව තිබිච්චාම මේක වෙන්නේ මෙන්න මේ හේතුව කියලා මම ඉඟුරු ගාවට ගිහින් පෙන්වනවා. එතකොට ඔබතුමාලාට දැන් මේ වෙනකොට පොළොව බින් හීය හාලා තියන්න ඕන. හානකොට ඒකට පාවිච්චි කරන දේත් මම අද පෙන්වනවා ඔබතුමාලාට. ඒ නිසා මුගා දුරට යන්නේ නැහැ. මම අද වැඩ ටිකක් තමයි ඔබතුමාලාට පෙන්වන්නේ. අපිට මේ කාල සීමාවේදී දැන් හැම පැත්තටම වැහි අඩු වෙලා පොළොව නවුම් වෙලා තියෙන්නේ. පොළොව හා ගන්න ඕන වෙලාවක්. අන්න ඒ හින්දා අපි පොළොව හදා ගන්න තමයි මේ වෙලාවේ උත්සාහ කරන්න ඕන. ඒ කියන්නේ පොළොව හා ගත්තාම අවුව වැටෙන්න අවුවට සම්පූර්ණ පොළොව පිච්චීමක් ඇති වෙනවා. පොළොවේ තියෙන විස බීජ සම්පූර්ණ විනාශ වෙනවා. අන්න ඒ ටික අපි කරගන්න ඕන. ඒවත් මම පුළුවන් හැටියට මේ වීඩියෝ එකෙන් පෙන්눔 කරනවා ඔබතුමාලාට. ඒ හින්දා මේ අවස්ථාව වෙනකොට මම බීජ සෑහෙන ප්‍රමාණයක් කොටලා ස්ටොක් කරගෙනත් තියෙනවා. මේ වෙනකොට ගොවි මහතුරු ගෙනහිල්ලක් තියෙනවා. එතකොට මම ගිය සැරේ වීඩියෝ එකෙනුත් මතක් කරා ඔබතුමාලාට 7 වෙනිදා මගේ උත්සවයක් තියෙනවා. YouTube එකේ මම ලොකු අය ගොවි සඳත් එක්කලා මෙහි වැඩසටහනක් තියෙනවා. මම ගොවියොත් ටිකත් ඔක්කොම එනවා. මගෙන් බීජ අරන් යනවා. එතකොට ඔබතුමාලාට මේ පළාතින් ගන්න පුළුවන්. අලව් කිට්ටුව ඉන්න අයට එහෙම ගන්න පුළුවන්. කුරුණෑගල ඒ ලයින් එකේ ඕන කෙනෙකුට. ඒකට රත්නපුරේ මේ පැත්තෙන් ගන්න පුළුවන්. ගොවි සඳාගේ 8 වෙනිදා තියෙනවා එහෙ උත්සවය. ඒකෙන් ඔබතුමාලාට ගන්න පුළුවන්. එදා ඒකනුත් මම දැනුම් දීලා තියෙනවා. එතකොට ඔබතුමාලාගේ මගේ ලොකු අයියා තමයි. එතකොට එයාගේ වීඩියෝ ටිකත් බලන්න ගොවි සඳා කියලා. මේක බලලා ඒකෙත් උපදෙස් ටික ගන්න. එයාලගෙනුත් බීජ ඉල්ල ගන්න. එතකොට කාගෙන් ගත්තත් මගෙන් ගත්තත් ගොවි සඳාගෙන් ගත්තත් එකම බීජ වර්ග ටික තමයි යන්නේ. එකම තැනින් තමයි යන්නේ. ඒ නිසා අපි මේවා බෙදා හදාගෙන අපි මේ සැරේ අලුත් අවුරුදු වෙනකොට හොඳ හදලා හොඳ ගොවි පොලක් කරමු. ඒ නිසා බලමු මේ පුංචි ගොවි මහත්තයා අද මොකද්ද පෙන්වන්න හදන්නේ මොකද්ද කරන්න හදන්නේ කියලා. දැන් මේ වෙනකොට බීජ ඉඟුරු ප්‍රමාණයක් කොටලා තියනවා. මේ වෙනකොට ගෙනහිල්ලක් තියනවා හුඟ දෙනෙක්. එතකොට පොළවේ තියෙන ප්‍රමාණයත් මම ඔබතුමාලාට පෙන්වනවා. එතකොට ගෙනල්ලා මම තැම්පත් කරගන්න විදිය තමයි ඔබතුමාලාට පෙන්වන්න හදන්නේ. ඔබතුමාලාට ගෙනින් මේ ඉඟුරු ටික මාසයක් කිසිම දෙයක් වෙන්නේ නැතුව තියාගන්න ක්‍රමය තමයි මම දැන් මුලින්ම පෙන්වන්නේ. ගෙනත් දාගත්තාම මෙතනට ගෙනල්ලා හලනවා. හලපුවාම මම තියෙන ඉඟුරු තමයි මේ තියෙන්නේ. එතකොට මම මේ ඉඟුරු ටික සම්පූර්ණ තෝරන්න ඕන. තෝරන තියෙන හේතුව තමයි මෙන්න මේ වගේ පොඩි කෑලිත් එක්කලා අපි මේක තැම්පත් කරන්නේ නැහැ. පොඩි කෑලි සම්පූර්ණ අපි ඉවත් කරගන්න ඕන මේකෙන්. මොකද ඔබතුමාලා මේ පොඩි කෑලිත් එක්ක ඔබතුමාලාට දීපුවාම ඇත්තෙන්ම ඔබතුමාලාට ලොකු පාඩුවක් වෙනවා. මොකද මේක ගිහින් තියා ගන්නකොට මේක වේලීම වැඩි. මේක දැන් කැඩිච්චි මේ කෑලි වලින් ගන්නකොට ගලපුවාම කැඩෙන කෑලි. එතකොට තුවාල වෙච්ච ප්‍රමාණය වැඩි කෑලි ටික වේලනවා. එතකොට මේක අපත යනවා. හැබැයි මම මේක ඉවත් කරගෙන ඉඟුරු ටික ලස්සනට තැම්පත් කරලා ඔබතුමාලාට එවපුවාම ඔබතුමාලාට මේක මාසයක් තියා ගන්න පුළුවන්. මේක මට කඩේකට හරි දීලා කීයක් හරි ගත්තත් මට ඇති. ඔබතුමාලාට මේක මේ මුදලටම දීපුවාම ඔබතුමාලාට විශාල පාඩුවක් වෙනවා. මම එහෙම පාඩු කරන්නේ නැහැ ඔබතුමාලාට. ඒ නිසා එතකොට මම මේ ඉඟුරු ටික තෝරගත්තාම මේ වාගේ නිරෝගී හොඳ ඉඟුරු තමයි මේ වාගේ අපි හදන්න ගන්න ඕන. කිසිම ඩැමේජ් එකක් නැති හොඳ නිරෝගී ඉඟුරු. එතකොට මෙන්න මේ වාගේ ඉඟුරු ටික අපි අරගෙන කොට මම තෝරගත්ත ඉඟුරු තමයි ඔබතුමාලාට එවන්නේ. ඔබතුමාලා එක හලාගෙන ඊට පස්සේ ඔබතුමාලාගේ පළාතේ තියෙනවා මෙන්න මේ වාගේ දි รา පු කොළ වර්ග.
හොඳටම හැබැයි දිරලා තියෙන්න ඕන. අලුත් කොළ නෙමෙයි. මෙන්න බලන්න ලස්සනට මේකේ වතුර ගතියක් මේකේ අලේ මොන විදිහටවත් ගෑවෙන්න ඕනේ නැහැ. මේකේ නන අධික සීතල ගතියක් තියෙනවා. එතකොට ඒ වාගේ කොළ ටිකක් අපි දිරාත් තැනකින් හොස්කහ කරගෙන යනවා. එහෙම නැත්නම් මේකට කොහොපත් තියෙනවා. කොහොපත් ටික හද්දටම වේල ගන්න ඕන. කොහොපත් වල වතුර ගතිය තිබුණොත් මේ ඉඟුරු ටික නරක වෙන්න උත්සාහ කරනවා. ඒ නිසා මෙන්න මේ විදිහට අපි ඒ කොළ තට්ටුව මෙතනට දාගත්තාන් පස්සේ කොළ ටිකයි දාන්නේ. මම මේක අඟල් කාල කොළ තට්ටුවක් තමයි දාලා තියෙන්නේ. එතකොට මෙන්න මේ වාගේ ඉඟුරු ටික ලස්සනට අරගෙන බොහොම කැඩෙන්නේ නැතුව බොහොම මෙයාට ආදරෙන් කරුණාවෙන් මෙයාට සලකනවා අපි. මෙයා තැම්පත් කරන්න පිජ් එකක් වාගේ තමයි මේක හදලා තියෙන්නේ. මෙන්න මේ වාගේ ඉඟුරු තට්ටුව අහුරනවා. ලොකුවට තට්ටුව අහුරන්නේ නැහැ. මෙන්න මේ වාගේ. එතකොට අපි ආයෙ නැවත ඊට පස්සේ අර පොඩි දිරච්ච කොළ ටික අරගෙන මෙහෙම කොළ තට්ටුවක් දානවා. මෙන්න මේ වාගේ. ඔන්න. එතකොට දෙපැත්තේ ලෑලි ටිකක් ගාලා ඔයාලට පෙට්ටිය වාගේ අද පෙට්ටිය ඇතුලෙත් මේක අහුරන්න පුළුවන්. ඊට පස්සේ නැවතත් ආයෙ අපි මේ වාගේ හොඳ ඉඟුරු ටිකක් අරගෙන මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට තැම්පත් කරනවා. මෙන්න මේ විදිහට. තැම්පත් කරලා නැවතත් අපි කොළ ටිකක් ආයෙමත් දානවා. එතකොට ඉඟුරු තට්ටු දෙකම ලගිනකොට අපිට අඟල් 6ක් 7ක් වාගේ තමයි උඩට නැගලා තියෙන්නේ. ගාක් ගොඩ කරලා කොළ චූට්ටක් දාන්න නැහැ. එතකොට මෙයාට ඇතුලෙන් හුලං වැදීමක් වෙන්නේ නැහැ. හුලඟක් වදිනවා කියන්නේ මේ ඉඟුරු වලේ වේලෙනවා. රොඩු ටික වේලෙනවා. එතකොට හුලං යන්නේ නැහැ. මේක ලස්සනට සීතලේ අමුතු සීතලක් තියෙනවා. නැවතත් අපි ඉඟුරු තට්ටුවක් මේකට සම්පූර්ණ තැම්පත් කරලා මෙහෙම කොළ තට්ටුවක් දාලා ලස්සනට වහලා දානවා. මෙන්න මේ වගේ හොද්ද දිලච්ච රොඩු තියෙන්න ඕන බර ගාලා පොඩි වෙන එක. ඔන්න බලන්න ලස්සනට මේක වහලා මේක කිසිම වරුසාවකට තෙමෙන්නේ නැතුව වතුර ගහන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලගේ මඩුවක්, ගෙදර අයිනක මොකක් හරි එකකින් තමයි මේක අපි වහන්නේ. මේකට වතුර කිසිම වෙලාවක යොදන්නේ නැහැ. මේක මාස දෙකක් වුණත් මේ ඉඟුරු ටික නැවත තියන්න පුළුවන්. මම එහෙම තියපු ඉඟුරු ටිකක් අරගෙන ඔබතුමාලාට පෙන්නනවා. එතකොට මෙන්න මේ විදිහට ඉඟුරු ගන්න. ඉඟුරු නැත්තම් මට වැරද්ද දෙනවා සම්පූර්ණම ඉඟුරු ටික මාමේ වේලුණා කියලා. මේ විදිහට තියන්න කිසිම ඉඟුරු කෑල්ලකට කිසිම දෙයක් වෙන්නේ නැහැ. පොළවෙන් ගලවලා ගත්ත තත්ත්වෙට මේ තියපු තත්ත්වෙටම ඉඟුරු කෑල්ල මාසයක් යනකොට නැවත ලස්සනට තියනවා. එහෙනම් බලමු ඊගාට මේ පුංචි ගොවි මහත්තයා මොකද්ද පෙන්වන්න හදන්නේ කියලා. බලමු අපි දැන් ඔබතුමාලා ඉඟුරු තියාගන්න විදිහ බලමු. එතකොට මේ පුංචි ගොවි මහත්තයා මාසයකට උඩදී ඉඟුරු ගලවලා තැම්පත් කරලා තියෙන එක බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට බලන්න මෙන්න මේ වගේ කාඩ්බෝඩ් එකක් දාලා තියෙනවා. එතකොට එහෙනම් කාඩ්බෝඩ් එක අයින් කරුවා. ඒ කියන්නේ කොළ ටික උඩට මේ දවස්වල වැටෙන රස්නයත් එක්කලා ටිකක් මේ කොළත් රත් වෙන්න බලනවා. ඒ නිසා ඔන්න බලන්න මම අර ඔයාලට ඉස්සලා පෙන්වුවා වගේ ලස්සනට ඉඟුරු ටික අහුරලා තියෙන ලස්සන බලන්න පොළවේ තියෙන ආකාරයටම ඉඟුරු ටික තියෙනවා ලස්සනට. මෙන්න තට්ටුවෙන් තට්ටුව මම ඉඟුරු ටික ඔබතුමාලට අහුරලා තියලා තියෙනවා. ඔබතුමාලට එවන්න තමයි මේ. ඔන්න බලන්න එක තට්ටුවක්. වෙන්න බලන්න අනිත් තට්ටුව. ඔන්න කොළ තට්ටුවකින් පස්සේ. එතකොට ලස්සනට ඉඟුරු ටික තියෙනවා. එතකොට ඔබතුමාලා දැන් පොළවෙන් කොටලා ගත්ත ඉඟුරු ටික වාගේ මේක වේලිලා කිසිම දෙයක් වෙලා නැහැ. වෙන්න බලන්න. ඉඟුරු වලේ පොළවෙන් ගලවලා ගන්න ආකාරයටම තියෙනවා. එතකොට ඔබතුමාලා මේක අරගෙන ගලවලා තිබ්බනම් මේ ඉඟුරු වලේ අවුව වැටෙන්න මේ ඉඟුරු වලේ තියෙන වතුර ගතිය අහිමි වෙනවා. එතකොට බීජ ගතිය විනාශ වෙනවා. එතකොට පොළවෙන් ගලවලා ගත්තා වගේම ඉඟුරු වලේ නිරෝගීව ලස්සනට පැල ටික එන්න දැන් ඉතින් මෙයාලා බලාගෙන ඉන්නේ. මෙයාලා කොයි වෙලාවෙද මේකෙන් එළියට අරගෙන පොළවෙන් තියලා වතුර ටික වැටෙන්නේ කියලා. තවත් මේක අපිට පොළවේ හදන්න මාසයක් තියෙනවා. මේ මාසයක් නෙමෙයි මේ මාස 3ක් වුණත් මේ ආකාරයට තියන්න පුළුවන්. තියන්න පුළුවන් ආකාරයට තමයි මම යාලා තැම්පත් කරලා තියෙන්නේ. ඒකට යාලට ආදරේ නිසා, යාලට සලකන නිසා, යාලට ආරක්ෂාව දීලා තියෙන නිසා යාලා මායික අමනාප වෙලා නැහැ. යාලා බොහෝම සුරක්ෂිතව ඉන්නවා. ඒ නිසා ඔන්න ඔය විදිහට තමයි ඉඟුරු ටික තියාගන්නේ. එතකොට බලන්න දැන් මාසයකට උඩදී කොටලා තිබ්බ ඉඟුරු තමයි ඔබතුමාලට ඒ පෙන්නේ. බලමු ඉඟුරු ටික ඔබතුමාලට තියා ගන්න ආකාරය, අහුර ගන්න ආකාරය පෙන්නවා. ඊගාට මේ පුංචි ගොවි මහත්තයා මොකද්ද පෙන්වන්න හදන්නේ කියලා. ඔබතුමාලට පේනවා මෙන්න මේ හිඟුරල. එතකොට මං හිඟුරල ඔබතුමාලට එවලා තියනවා මේ ලංකාවට හැම තැනම මේ වෙනකොට පූර්වීය මාර්ගයෙන් එවලා තියනවා. ඔයාලා ඇවිල්ලා මගෙන් අල ප්‍රමාණයක් ගෙනihin තියෙනවා. එහෙනම් ඔබතුමාලා ගෙනහිල්ලා ජාල ටික වේලෙන්ඩ ඇවිල්ලා ඇති එක්ක කෑලි කපපුවා ඒ විදිහට තියලා ඇති. එතකොට ඔබතුමාලාට කරන්න තියෙන වැල්වල ටිකට මෙන්න මේ විදිහට අරගෙන කඩන්න එපා කොයිම වෙලාවක කඩපුවාම මෙයාලේ හැමතැනම පුපුරන්න බලනවා. ඒ නිසා මෙන්න මේ සිවුම් පිහියක් අරගෙන මෙන්න මේ විදිහට ලස්සනට කැපෙනකොට බලන්නකො පිටි ගතිය තිබිලා අමු ගතිය ලස්සනට තියෙන හැටි යලයක්වත් වේලිලා නැහැ. ඊට පස්සේ මෙන්න මේ වාගේ හදාගත්තු
10 පුච්චගත්තු සිවුම් අලු එකක් තියෙනවා. අලු ටික මෙහෙම ගාන්න පුළුවන්. එහෙම නැත්නම් කොමාරිකා පෙත්තක් කපලා කොමාරිකා පිත්ත අතුල්ලලා ඉවරලා මේකේ බැස්සුවා නම් බස්සලා මේ යල කෑල්ල තිබ්බා නම් මාස 3ක් වුණත් තියන්න පුළුවන්. ඊට පස්සේ මාර්තු මාසෙ වෙනකොට මේක ලස්සනට පැල ඇදිලා එනවා. ඉන්නක අලු ටික තියාගන්න විදිහත් ඔබතුමාලාට පෙන්වනවා. මේ තියෙන්නේ දේශීය ඉඟුරු එක බලන්න ලස්සනට කිසිම වේලිල්ලක් නැහැ. ලස්සනට සුරක්ෂිතව කොළ දාලා වහලා මම වැරලා තියෙන්නේ. දැන් ඔබතුමාලාට පෙන්වන්න නිසා. මෙන්න මේක තමයි කුකුලල කියන්නේ. මෙන්න මේක. මේක පොත්ත පිටින් තමයි තම්බන්නේ. මේක රසම හොඳ ආහාරයක්. එතකොට මේ වාගේ අල කෑල්ලක් චුට්ටි අල කෑල්ලක් හදපුවාම මෙන්න මේ වාගේ පොකුරක් තමයි ඔබතුමාලාට පොළවේ බහින්නේ. එතකොට චූටි අල කෑල්ලක් හදපුවාම මෙන්න මේ වාගේ අල පොකුරක් ලස්සනට බහිනවා. ඒක තමයි මේකේ තියෙන ක්‍රමය. එතකොට මේ රතංගල රාජාල හැම වර්ගයක්ම තියෙනවා. ඒවා දැන් අපි කෑලි කපලා සම්පූර්ණ මෙන්න මේ විදිහට කෑලි කපලා මෙන්න මේ විදිහට අලු ටිකක් ගාලා මෙන්න මේ විදිහට තැම්පත් කරලා තියන්න ඕනේ. ඊට පස්සේ මෙයා මාර්තු මාසෙ වෙනකොට ලස්සනට පැල ටික එනවා. පැල ටික එනකොට අපි හදන්න ගන්න ඕනේ. මේ තියෙන්නේ අල තිබ්බහම සුරක්ෂිතව තිබ්බොත් මෙන්න මේ වගේ ලස්සනට අල මොටියෝ දාලා පැල එනවා. එක කෑල්ලක්වත් නරක් වෙන්නේ නැහැ. මේ කපුවා එකක්වත් නරක් වෙලා නැහැ. ලස්සනට අලේ තියෙනවා. එහෙනම් කපපුවාම අනිවාර්යෙන් මේක බෙහෙත් ටික ගාලා අපි තියන්න ඕන අවුරස්නේ නැතුව එයා සුරක්ෂිතව තියලා තියන්න ඕන. එතකොට ඔබතුමාලාට අර ටික තියාගන්න විදිය මම පෙන්නලා තියෙනවා. ඔබතුමාලාත් කරලා බලන්න. එතකොට ඔබතුමාලාට ඊගාට මම පෙන්නන්නේ මෙන්න මේ වගේ නිරෝගී කහල තියෙන්න ඕන හදන්න ගන්නකොට. ඔබතුමාලාට කහල ටික මේ විදියට දාලා තියෙන්න ඕන. මෙන්න මේ වගේ පුංචි කහ කෑල්ලක් හදපුවාම මෙන්න මේ වගේ කහ කිලෝ දෙකක් මෙන්න මේ වගේ පඳුරකින් ලස්සනට බහිනවා. එතකොට මේ බාණ්ඩ ලස්සනට මේවා අලෝලා නෙමෙයි තියෙන්නේ පස් කුට්ටි පිටින්ම ඔය චූටි කහ කෑල්ලක් හදපුවාම මෙන්න බලන්න ලස්සනට බහලා තියෙනවා. මේක ඔබතුමාලාට ළඟ තියනවා නම් කොටලා ගලවලා ඔය වගේ රොඩු ටිකක් දාලා තිබ්බත් හතරම හොඳයි. මොකද පොළව අධික රත් වෙනවා. මම ඒක ඔබතුමාලාට ගිහිල්ලා කොටුවට ගිහින් පෙන්නනවා. බලමු පුංචි කොයි මහත්තයා ඊගාට මොකද්ද පෙන්වන්න හදන්නේ කියලා. මෙන්න මේක තමයි ආටිචොක් කියලා කියන්නේ. මේක කහ ගහ සමානයි. මේකේ ලස්සනට අල ටික විතර ගෙඩි වාගේ මෙන්න මේ වාගේ පොකුරේ මුලක් නැරම මේ අල බහිනවා. මේක අපි කණ්ඩ ගන්නවා. මේක හදන්න ගන්නවා. මේක සීනි හැදිච්ච අයට බොහොම වැදගත් හොඳ ආහාරයක්. ඒ නිසා ඒවත් අපි හදන්න තියාගමු. දැනට ඔබතුමාලාට අල වර්ග පෙන්වන්නේ අද මෙච්චරයි. ඊට පස්සේ මම කහ මුල්වල තියාගන්න විදිය පෙන්වනවා ගිහිල්ලා පාත්‍ය හදා ගන්න විදිය පෙන්වනවා. එතකොට ඔබතුමාලාට පේනවා ඇති මේ පුංචි කොයි මහත්තයා මොකද්ද එකක් පෙන්වන්න හදනවා අගේ කර. එතකොට දැන් තමයි මම කහ ගලවලා ඒවා මුල්වල වෙන් කරලා මුල්වල වලට ආරක්ෂාවක් දීලා වහලා තියෙනවා. එහෙනම් බලමු මේ පුංචි කොයි මහත්තයා කොහොමද ඒ ආරක්ෂාව දීලා තියෙන්නේ කියලා. දෙන්න බලන්න මම එයා ආරක්ෂා කරලා ලස්සනට සුරක්ෂිතව තියලා තියෙන ලස්සන. වෙන්න බලන්න පොළවේ තිබ්බ ආකාරයටම ලස්සනට තියෙනවා. කවදාවත් මෑලිලා වෙයිලා මෙයා මේ කහලේ තියෙන වතුර ගතිය ඉවත් වෙලා නැහැ. මං කිසිම වතුරක් ගහලා නෙමෙයි තියෙන්නේ මේක. මෙයා තියන්න ඕන ආකාරයට තමයි මෙයා ආරක්ෂා කරලා තියලා තියෙන්නේ. එතකොට මේක තමයි හදන්න බීජ වලට ගන්න හොඳම මුල් කහල ගලපුවා මුල් අලේ කියන්නේ මේක තමයි. එතකොට වෙන්න බලන්න මේ මුල් අලේ ඔබතුමාලා හදලා බලන්න මුල් අල 10ක් වෙන්න මේ විදියට මම එක මුලක්වත් කඩලා නැහැ. මේ මුල් කඩන්න දෙයක් නැහැ. මේවා තව ටික දවසක් යනකොට මුල් ටික වෙල්ලා යනවා. ඊට පස්සේ අපි නැවත කරන්නේ මේකත් ඔබතුමාලාට අවශ්‍ය කරනවා නම් මම ඉල්ලින් කරන්න මම මේක ඔබතුමාලාගේ ගෙවල් වලට එවනවා. එවුවෙන් පස්සේ තියාගෙන ඉවරලා මෙන්න මේ ආකාරයට මුල් අලේ ලස්සනට පිහියෙන් මෙන්න මේ ආකාරයට කපා ගන්නවා. ඒ කියන්නේ නියම බීජ ගතියක් තියෙනවා. නියම වේලීමක් කිසිම දෙයක් වෙලා නැහැ. ඊට පස්සේ මේක අපි කොමාරිකා පිටක් අතුල්ලලා අර වාගේ අර මං ඉස්සරලා පෙන්නුවා වාගේ අලු ටිකක් ගාලා මේක දාලා තියලා ඉවරලා නැවත අපි ලබන මාසේ හදන්න දාගත්තාම මේකේ ලස්සනට සම්පූර්ණ පැල ගාණක් මතුවෙනවා. එතකොට මේකේ පැල එන ප්‍රමාණය වැඩි, අල අස්සන්න ප්‍රමාණය වැඩි. මේකෙන් පැල 10ක් හදලා බලන්න මේ අයින් වෙච්ච පොඩි කෑල්ලක් හදලා බලන්න මේකේ අස්සන්න වැඩි කියන එක මම පැහැදිලිවම කියනවා. මම හදන තරමක් හදන්නේ මේ මුල් වල තමයි. ඒ නිසා
ඔබතුමාලාට කහ මුල්ලාලේ ඔන්න ප්‍රතිඵලයක් පෙන්වුවා. බලමු පුංචි ගොවි මහත්තයා ඊගාට මොකද්ද පෙන්වන්න හදන්නේ. පුංචි ගොවි මහත්තයා පෙන්වන්න හදන්නේ ඔබතුමාලා දැන් මේ වෙනකොට පොළව හාගත්තු අය ඉන්නවා, හාන්න ලැහැත්ති කරපු අය ඉන්නවා, සුද්ධ කරපු අය ඉන්නවා. එහෙනම් මම දැන් බින් හීය හාලා තියෙන්නේ. බින් හීය හානකොට රොඩු ටික සම්පූර්ණ තනකොළ ටික එක්කලා තමයි මේ පොළව හැෑවේ. හානකොටත් මම මේ බෙහෙත් වර්ගය ගහලා තමයි පොළව හැෑවේ. ඊට පස්සේ නැවතත් මම මේ පොළොවට ඒ බෙහෙත් වර්ගය දානවා ඔබතුමාලාට පෙන්වනවා. එතකොට මේකේ දිලීරයක් තියෙනවා නම් සම්පූර්ණ විනාශ වෙනවා. ඔබතුමාලා මෙච්චර කල් පාවිච්චි කරේ ඩොලොමයිට් ගැහුවේ. ඩොලොමයිට් වලින් වෙන්නේ පොළොව තදවීම අඩු වෙනවා, බුරුල් වෙනවා. එච්චරයි. ඒනට කවදාවත් මේකට වැටලා තියෙන විස බීජයක් සම්පූර්ණ දිලීරයක් විනාශ කරන්නේ නැහැ. දිලීරයක් විනාශ කරන්න නම් මෙන්න මේ හුණු අලු එක ඔබතුමාලාට මම පාවිච්චි කරන්න කියලා නිතරම කියනවා. මෙන්න මේ වාගේ පොල් කට්ට ගත්තාම අපිට සෑහෙන ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට පොළව හාන්න ඉස්සෙල්ලත් අපි පොළවට ප්‍රමාණයක් දානවා. මෙන්න මේ වාගේ හුණු අලු ටික දාන්න ඕන. දාලා තමයි මම ඊගාට දෙවනි හීය මේක පාත්ති ගහගන්නේ. පාත්ති ගහලා ඉවර වෙලා ඔබතුමාලාට පුළුවන් ඩොලොමයිට් ටිකක් උඩින් පාවිච්චි කරන්න. එතකොට තමයි මේක සාර්ථක වෙන්නේ. එතකොට මේකේ යට පැත්තට සම්පූර්ණ හුණු අලු තට්ටුව ගිහින් තියෙනවා. උඩ පැත්තට ඇවිල්ලා තියෙනවා. මේක පුළුවන් තරම් පරණ වෙන්න මේ පොළොව තැම්බෙනවා සම්පූර්ණ. අපේ මුතුන් මිත්තෝ කරේ මේ හුණු අලු දම පොළොව තැම්බීමක් කරා, රත් කිරීමක් කරා. මේකට දැන් වතුර වැටෙන්න හෙට දිහා වෙනකොට මේක පා ගන්න බෑ. ඒ තරම් රත් වෙනවා පොළොව. ඒතකොට තැම්බීමත් එක්කලා මේ පොළොවේ තියෙන දිලීර ගතිය සම්පූර්ණ විනාශ වෙනවා. විනාශ වෙච්චාන් පස්සේ ඊගාවට අපි පොළොව කහ හරි ඉඟුරු හරි හදන්න ලැහැත්ති වෙනකොට තමයි අපි ඩොලොමයිට් ටිකක් උඩට පාවිච්චි කරන්නේ. ඩොලොමයිට් ටික පාවිච්චි කරලා ඩොලොමයිට් ටික දාලා සාමාන්‍යයෙන් දවස් 5ක් විතර තියලා ඉඟුරු හැදුවට කිසිම ආබාධයක් නැහැ. එතකොට පොළොව බුරුල්ලෙන් තියෙනවා මිසක් පොළොව හිර වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ විදිහට සකස් කරලා තියාගන්න කල්ැතුව මේ හුණු වල ටික ඔබතුමාලා පාවිච්චි කරන්න. පාවිච්චි කරලා කියන මේක කිසිම හානියක් වෙන්නේ නැහැ. මේකෙන් අපිට හොඳක් වෙනවා මිසක්. ඒ නිසා එතකොට ඔබතුමාලාට මම දන්න දැනුමෙන් ටිකක් දුන්නයි කියලා හිතුවොත් හරි කියලා මම හිතනවා. ඇත්තෙන්ම ඔබතුමාලාට මම මේ අල තියාගන්න විදිය පෙන්නලා තිබ්බේ නැහැ. එතකොට අද ඔබතුමාලා එකක් දැනගත්තා. මේක බලන්න මේකේ තියෙන අඩුපාඩු ටික මට කතා කරලා කියන්න. මගේ අඩුපාඩු ටික හදාගෙන අපි එක ගමනක් හොඳ ගමනක් යන් කියලා තමයි මම කාර්මිකව ඉල්ලන්නේ. මොනවා හරි මේ අවුරුද්දේ මේ 2026 හොඳ අවුරුද්දක් මේක අවුරුද්ද කෘෂිකර්මය හොඳ දියුණු කරන්න පුළුවන්. ඒ හින්දා මොනවා හරි නෑ ගහක් කොලක් හදනවා කියන සිතුවිල්ලෙන් මේ දැරේ වැහි වැටෙනකොට අපි පටන් ගන්න ඕන. අල වර්ග ටිකක් වැඩිපුර හදා ගන්න උත්සාහ කරන්න ඕන. ඒ නිසා මේ දේශීය අල වර්ග ටික උගක් අහිමි වෙලා තියෙනවා රටට. ඒ නිසා මේක එන්න අපේ මුතුන් මිත්තෝ මේක පවත්වාගෙන ගිය දේ අපි රැකලා තියෙනවා. රැකපු දේ ඔබතුමාලාට දෙනවා. දෙන දේ ඔබතුමාලාට රැක ගන්න ඕන. අන්න ඒ නිසා තමයි මමයි ගොවි සඳයි පුළුවන් තරම් උත්සාහ කරන්නේ. මම කොයිම වෙලාවකවත් හැම වෙලෙම කියලා තියෙනවා මම වෙලෙන්දෙක් නෙමෙයි මං ගොවියෙක්. ඒ නිසා සහන මිලකට සහනාද ක්‍රමයකට තමයි ඔබතුමාලාට දෙන්නේ. මං කවදාවත් මට අද මේ වෙන තුරාවට මම දීපු බීජ වර්ගයක් කිසිම දවසක කිසිම දෙයක් වෙලා නැහැ. ඒ නිසා මම දෙන්නේ අත් දෙකෙන් දුන්නාට මං හදවතින් කෝටි ගානකට මේකට හරියන්න කියලා. ඒ නිසා ඒ වගේම මගේ ගොවි සඳා ලොකු අයියා මට එදා ඉඳලා මත දුන්නා. හැම දෙයකටම අපි දෙන්න බොහොම බැඳීමේ යනවා. ඔබතුමාලා ගොවි සඳා channel එකත් බලන්න, බලලා එයාගෙත් එක්කත් කතා කරන්න, පැල බීජ වර්ග ටික ඉල්ල ගන්න, එයාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ නිසා අපි දෙන්නම් මේ රටට ලොකු සේවයක් කරනවා කියලා ඇත්තෙන් මං හදවතින් හිතනවා. ඒක තමයි ඇත්ත. ඒ නිසා අපි අරගෙන දැන් මට 56ක් ලැබුවා. ඒ හින්දා තව මට බොහොම සුළු කාලයයි තියෙන්නේ. මගේ මේ දන්න දැනුම පුළුවන් තරම් මේ රටට දීලා යන්න තමයි මම උත්සාහ කරන්නේ. මට මේක අරන් ගියාට වැඩක් නැහැ. මා අහිමි වෙනකොට රටට මම මේකෙන් 10 ගාණක් ගොවියන් බිහි කරන්න තමයි මගේ තියෙන අදහස. ඒ නිසා මේ වෙනකොටත් මම ඇත්තෙන්ම ගොවියන් කෝටි ගාණක් බිහි කරා කියලා හිතුවොත් හරි කියලා හිතනවා. මොකද මට කතා කරන සංඛ්‍යාවත් එක්කලා මට පින් දීලා මා මේ ලෝකෙට බිහි කරපු මගේ අම්මා තාත්තට පින් දීලා බොහොම ඔයාලා කතා කරනවා. ඒ හින්දා හරි වැදගත් වෙනවා. ඒක ගොඩක් වටිනවා. ඒ හින්දා මම හුඟා දුරට කතා කරන්න යන්නේ නැහැ. තව පුංචි වීඩියෝ ටිකක් ඔබතුමාලාට ඉදිරියේදී මම දෙනවා පාත්ති ටික සකස් කර ගන්න විදිය. බුලත් දාලු ටික හදා ගන්න විදිය. මේ ටිකේ වීඩියෝ ටිකක් බොහොම දී ගන්න බැරි වුණා. ඒ අඩුපාඩු හැටියට මම දකිනවා. ඒ හින්දා ඉදිරියේදී අපි බලමු මේ පාත්ති ටික සකස් කර ගන්න විදිය, පොළොව කඩා ගන්න විදිය, සියලුම දේවල් මම ඔබතුමාලාට පෙන්නනවා. ඒ හින්දා කතාව ඇති කියලා මගේ හිතත් කියන නිසා කතාවත් ඕනෑමට වැඩි වෙච්චාම අමාරුයි. ඒ හින්දා මා මේ ලෝකෙට බිහි කරපු මගේ දෙමව්පියෝ දෙන්නාට ගොඩාක් පින් කියමින් මා නිහඬ වෙනවා.